නන් පෙරියල්ල උඩින් ඉඳන් එන්නේ වතුර පේන්නේ නැති. Hi guys, කොහොමද? Good morning හැමෝටම. අපි අද අලුත් පැත්තකට ආවා. කොහෙද ඇවිල්ලා ඉන්නේ? අපි ආවා නන් පෙරියල් වතයායට. තාම ආවේ නැහැ. යන්න තමයි හදන්නේ. දැන් අපි ඉන්නේ බෙලිඋල්ලෝ නගරේ. අද උදේම ආවා පාන්දර 3ට තමයි අපි කොළඹ ඉඳන් ආවේ බෙලිඋල්ලෝයට. දැන් අපේ සෆාරි ජිප් එක එනකන් තමයි ඉන්නේ. අපි ඒක ආවට පස්සේ යනවා. කොහොසසිය? කෙලින්ම බේකස් බෙන් හිරිකටු ඔය නන් පේරියල් හරහා ඒ ටික බලන්න තමයි අපි දැන් යන්න හදන්නේ. එහෙනම් ඔයගොල්ලෝ අපිත් එක්ක එන්න. ගිහිල්ලා ඔයගලන්ට හැම දෙයක්ම බෙලිඋල්ලෝයේ තියෙන දේවල් බලන්න පුළුවන්. යස්සෙනවා මේ වේනවනේ. යන්න ඔයගොල්ලෝ බලාගෙන යන්න. මම ඉස්සරහට ෆ්‍රන්ට් බෑක් කැම් එක දාන්නම්. බලන්න යාළුවනේ කොහොමද තියෙන ලස්සනනේ. අපේ මේ යන හරිය තියෙන කන්ටෙක්ස් කැල්ල හම්බ උනේ. ටිකක් දුර නම් ආවා. අර මම මේ වාහනේ යනවා කියන එකත් හරිම අමාරුයි ඇත්තටම නේද? අද දවසක් හොඳට පායලා තියෙන එකකින්ද කිසි කරදරයක් නැහැ අපිට. පාරක් හදනවා හැබැයි නේද? ඉස්සරහට ඉතින් හොඳ මේ සාමාන්‍ය වාහන වලටත් යන්න පුළුවන් ගේ. දැන් මේකේ මේ ඉම්පීරියල් ඉස්කෝලේ ගාවට විතරයිලු මේ අනිත් වාහන වලට යන්න පුළුවන්. ඉස්කෝලේ ගාව ඉඳන් යන්න බෑ කොහොමත් මේ ප්‍රෝවිල් වගේ කැම්ප් එකක් තියෙන්න ඕනේ කියලා තමයි මේ ගමේ කට්ටිය කියන්නේ. මම ඔයාලා යන්න පුළුවන් කියලා එහෙම බෑ කියලා තමයි කියන්නේ. අමාරුයි යන්නේ ඒක. ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් එක්ක බයික් එක හරි නැත්නම් මේ සෆාරි කැබ් එක හරි එන එක තමයි වඩාත්ම සුදුසු වෙනවා නම් මේක මේ බේකර්ස් බෙන් නන් පේරියල් ස්ටේට් එක බලනවා නම්. වටපිටාව කොහොමද කියලා හරිම ලස්සනයි සීතල පරිසරයක් තමයි තියෙන්නේ. මාර ලස්සනයි. පල්ලෙහා හෙල. ඒක තමයි ඉන්නේ. මේ මාර ගලක් නේ අනේ මේ බලන්න. අම්මෝ ඒ ගලේ සයිස් එක බලන්නකෝ. අලුනේ කොහොමද හඳුන්වන්නේ මාර ලස්සනක් තියෙන්නේ. මේ නන් පේරියල් කපියාය. ඒක ප්‍රයිවට් එකක් තියෙනවා. අද පැහැදිලි නේ අහසේ. අද ආවි පැහැදිලි. මේ ගතිය පොඩ්ඩක් අඩුයි. අම්මෝ අඩි 10 ගණක් උඩ වගේ ඉන්නේ නේද? ඔව්. මේ පාරට අර මේ ආධාරකයක්වත් නැහැ නේ ඔය. සේෆ්ටි මොකුත් නැහැ නේ. වාහනේ යාළුවනේ ලොකු බැවුම් සහිත ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඉතින් හරි පරිස්සමෙන් යන්න ඕනේ.
තමයි මේ නන් පේරියල් වලට යන්න කලින් හම්බෙන විවේකානන්ද විද්‍යාලය. විවේකානන්ද විද්‍යාලය. ගොඩක් කට්ටිය කියනවා මේක තමයිලු ලංකාවේ තියෙන ලස්සනම ඉස්කෝලේ. ඒක ඇත්ත බොරු අපි දන්නේ නැහැ. ඉතින් ඒක ගැනත් ඔයගොල්ලෝ හොයන්න. මේක කඳු වලින් වට වෙලානේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ලස්සනයි නේ. උදේට මීදුමේ වැහෙනවා ඇති මේ ඉස්කෝලේ. මොකද මේ තනිකර කඳු පන්තිනේ වට වෙලා තියෙන කිලෝමීටර ගණන් මේ මිනිස්සු එන්නේ මේ ඉස්කෝල වල. ඉස්කෝලේ නේවාසිකාගාරයක් තියෙනවා කියලා කියනවා නේද? ඔව් ඒ ඉස්කෝලේ නේවාසිකාගාරකුත් තියෙනවා. ළමයි ගොඩක් අය මං හිතන්නේ මේ ඉරිදා හවස ඇවිල්ලා අතර වෙනවා මේ ඉස්කෝලේ. ඉස්කෝලේ නතර වෙලා සතියක් ඉඳලා සතියන්තේ තමයි මේ ගෙවල් වල යනවා කියලා කියන්නේ. අනිත් එක ඉස්කෝලේට එන්න මම හිතන්නේ කිලෝමීටර් 13ක් විතර තියෙනවා නේ ගම්මාන ඉඳලා. ඔව් නන්පේරියල් වල ඉඳන් කිලෝමීටර් 13ක් තියෙනවා. ආ යාළුවනේ මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ නන්පේරියල් දියඇල්ලට. නන්පේරියල් දියඇල්ල කියන්නේ හරි ලස්සනයි. මේ දවස්වල නම් ඉතින් වතුර අඩුයි මං හිතන විදිහට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ මොකද්ද ඔක්තෝබර් මාසේ මේ දවස්වල නම් පොඩක් වහිනවා අඩුයිනේ. ඒකින්ද වතුර අඩුයි. හැබැයි වහින කාලට නම් උඩක් ලස්සනට ඇති මේක නේද? දැන්ටත් වතුර තියෙනව නැත්තේ නෑ. ෂා. ඒ හරි ලස්සනයි නේ. එතනත් හරි ලස්සනයි නේද? ඉතින් ඔයගොල්ලොත් බලා ගන්නකෝ මේක. මේකට කියන්නේ නන්පේරියල් දියඇල්ල. නන්පේරියල් ඇල්ල. උඩින් ඉඳන් එන්නේ වතුර පේන්නේ නැහැ ඉතින්. වතුරට බහින්න බෑ සපත්තු ගලවන්න වෙනවා. චූටි චූටි මාළු පැටවෝ ඉන්නවා ඒ. අම්මෝ හරිම ලස්සනයි යන්නේ. මං හිතන්නේ අපිට මේ දියැල්ලේ උඩ කොටස යනකොට ආයි හම්බෙයි නේද? මේ පල්ලෙහාම ටිකනේ අපි බලන්නේ. ඔව් නේද? එහෙනම් අපි ඉස්සරහට ගිහලාත් බලමු මොකද වෙන්නේ කියලා නේ. තාම මොනවද තියෙන්නේ? ඕගොල්ලන්ට තව එක දෙයක් කියන්න තියෙනවා. මේක ඇත්තටම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ ඕගොල්ලෝ මෙතනට එනවා නම් කිසිම දෙයක් වටපිටේ දාලා විනාශ කරලා නම් යන්න එපා. වැදලා කියන්න. කිසිම කුණු කසල මුකුත් ගේන්න නම් එපා. ගෙනාවොත් ඒවා කමන්න නැහැ. ඒවා ඒ විදිහටම අරන් යන්න. මොකද මේ පරිසරය මෙච්චර ලස්සනයි. අම්මා කොහොමද? එයි. ඉන්න වෙනවා නේ පාර. අම්මා අනම්මෝ මේවා ඇත්තටම යනවා නම් ඇත්තටම මේ පවුද පළපුරුදු රියදුරෙක් වෙන්න ඕනේ. නැතුව මේ හැමෝටම යන්නත් බෑ මං හිතන විදිහට. ටීවිත් එහෙම එනවා මේ පාරේ නේද? ගිම්බල් එක තිබ්බට මේකත් හෙලවෙනවා ඇති මොකද දන්නේ මාව නම් හොඳට පැද්දෙනවා මේකේ. පල්ලෙහා එන්න දැක්කම ඇත්තටම බය හිතෙනවා නේද? මේ හරි පාර හොඳයි වගේනේ.
තාම ගයිස් අපි ඉන්නේ මේ 11 වෙනි වංගුවේ. බේකස් බෙන්ඩ් එකට හරියටම 23 වෙනි වංගුව වෙනකන් යන්න ඕනේ. 23 වෙනි නේ? ඔව් 23 වෙනි වංගුවට තමයි මේ බේකස් බෙන්ඩ් එක ආවෙන්නේ. පොඩි දියාලි නම් හම් වෙනවා. ඔව් පොඩි දියාලි ගාලා තියෙනවා. ලස්සනයි. නන්පේරියල් නේද? ඔය මොනවාද? පෙර. එකක් කීයද එතකොට? පැහිලාද? 100යි. දෙන්නකෝ එකක්. අද ඉස්කෝලේ නෑනේ. යනවද ඉස්කෝලේ? අපිට මේ හම්බෙච්ච දෙවෙනි එකද කොහෙද? දෙවෙනි හෝ තුන්වෙනි එක. අපි දැන් ටිකට් කවුන්ටරේත් පව් කරලා ආවා. ටිකට් කවුන්ටරේ ගාව තමයි අර පේර ගත්තේ. මේ අර පැත්තේ මීදුවේ වැහිලා. දාසේ වෙන වංගුවේ. ඒ කියන්නේ 16 වෙනි වංගුවේ. බාන පුදුම අලංකාර දර්ශනයක් තියෙන්නේ. මේ අපි ආපු පාර. මේ ඔයාලට පේනවද? මේ තමයි ආපු පාර. මේ අල්ලහක. අම්මෝ පාර. පොඩ්ඩක් එහෙම වුණොත් ඉතින් අම්මෝ බයේ බෑ. අපි දැන් අඩි 4000ක් විතර උඩ ඇත්තේ නේද? ඔව්. මේ දිගටම හම්බුනේ ෆයිනස් ක්ලාස්. ආර පූල් එකක් තියෙන්නේ මේ ඇදී යනකොට. අම්මෝ. මේ වෙනි වංගුවක් දන්නේ නැහැ. 8 වෙනි වංගුව. තව වංගු 5යි තියෙන්නේ.
යාළුවනේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එන්නේ වේකස් බෙන්ඩ්. බාන්න යාළුවනේ දැන් අපි ඉන්නේ වේකස් බෙන්ඩ් එකේ. කොහොමද ලස්සන view එක මේ? අද නම් පොඩ්ඩක් ඉතින් ටිකක් සෙනග ඉන්නවා. මේ වැටුණු කෑලිය හොල්මක් බෑ. මේ ඈතින් පේන්නේ සමනල වැව. අපිට දකුණු අත පැත්තෙන් තියෙන සමනල වැව. ඒක මාර ලස්සනයි. හැබැයි මේ අර කැඩි කැඩි ගිහිල්ලා නිකන් මට තේරෙන්නේ නැහැ ඒක කියන්න. ඇත්තටම හරිම ලස්සනයි නේ. මීදුමෙන් වෙහිලා නේ සමනල වැව තියෙන්නේ. සමනල වැව ඔයගොල්ලෝ බලා ගන්න. අද හැබැයි මේ අවුව තිබුණාට මේ හරියට සාහන මීදුමෙන් වෙහිලා තියෙන්නේ. එච්චර උඩකට ආවමද කොහෙද? එන්න වේගස් බෙන්ඩ් එක පේන්නේ අර හිටපො. ඔන්න අපි ආවා වේගස් බෙන්ඩ් එකට. දැන් තමයි ඔයගලන්ට වේගස් බෙන්ඩ් එක හොඳටම පේන්නේ. පොඩක් උඩට ගිහිල්ලා පොඩි කන්දක් උඩ නැග්ග නැත්තම් ඔයාලට හොඳට මේ දර්ශනේ පෙන්වන්න විදියක් නැති හින්දා අපි පොඩ්ඩක් ඉතින් බාන්න මාර ලස්සනක් තියෙන්නේ මේක නම්. අපි දැන් ඉන්නේ අඩි 5000ක් උඩ. මන්නම් මේ ආමද කොහොද මෙච්චර උඩකට මගේ ඇඟත් කිරි වැටලා තියෙන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ. කට්ටිය එනවා හැබැයි බයිසිකල් වලත් එනවා. එන කට්ටිය හරි පරිස්සමෙන් ඉන්න බයිසිකල් වල එනවා ඉන්නවනම්. මොකද මම නම් එච්චර අනුමත කරන්නේ නැහැ මේ ගමන. ඒ තරම් අමාරු පාරක් තියෙන්නේ. වැටුනොත් එහෙම මේ කැරිවත් වා ගන්න හම්බෙන්නේ නැහැ. සෆාරි ජිප් එකකම තමයි එන්නේ. මොකද මේගොල්ලෝ එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර්ලා ඉන්නේ. මේගොල්ලන්ට මං හිතන විදිහට පුළුවන් දැන් මේ මමත් වැඩි වීඩියෝ කරන එක නවත්තුවා මේ එන පාරේ මොකද කරන්න බෑ බයයි මේ ජිම්බල් එකත් මේ වැටෙන්න ගියා බිමට. මේ තියෙන යාළුවනේ මේ සෆාරි ජීප් ආපේව තමයි මේ ඕනෙම තියෙන බෙන්ඩ් එකේ ඉතින් එකක් දෙකක් තමයි ගහන්න පුළුවන්. ඇත්තටම ලස්සන දර්ශනයක්. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ලස්සනයි මේක. ගයිස් මේ තියෙන අපි මේ එන පාර හොඳ මම මේ ඔයගලන්ට zoom කරලා පෙන්නන්නේ ඒකයි. අම්මෝ එන අමාරුයි මේ පාර. මම හිතන්නේ මේ පරිසරයේ මේ පතන පරිසරයක් තියෙන්නේ නේ. මේ තුන භූමි වගේ මේ කෙන ළඟ චූටි චූටි ගස් වගේ තමයි තියෙන්නේ. ඈත නම් මීදුමේ වැහිලා තියෙන්නේ දැන්. අර බාන්න ඈත ගෙවලුත් තියෙනවා. ඈතට ගෙවල් වගේකුත් තියෙනවා. මේක 33 වෙනි වංගුවට වෙනකන් යන්න පුළුවන්. 23 වෙනි වංගුවේ නතර වෙනවා නේ මේ වාහනේ. අර අම්මෝ මේ ටික ආවෙත් බොහොම අමාරු වෙන්නේ නේද? ඔව්. තව නම් යන්න බෑ ඇත්තටම.
Mm.